හෙලෝ ළමයි. ඔන්න ඉතින් අද මගේ හස්බන්ඩ් ඒ කියන්නේ සුදු මහත්තයා නිවාඩු දවසක්. ඉතින් මේ නිවාඩු දවසේ මෙයා ලෑස්ති වෙන්නේ කරාබු කඩන්න. මෙයා මේ විදිහට කරාබු කඩන්නේ දෙවෙනි පාර. ඒ කියන්නේ අවුරුදු 4කට විතර පස්සේ. ඔන්න ඉතින් බොහොම අමාරුවෙන් කරාබු ගහකට නම් නැගගත්තා. මේ විදිහට තමයි ඔන්න කරාබු ටික නම් කඩන්නේ. වැඩකාරයෙක් වගේ කෙක්කකුත් දාලා කරාබු කඩන ගමන් තමයි ඔය ඉන්නේ. මම ඉතින් කරාබු කරන අයට පානුයි පරිප්පුයි තමයි අරගෙන ආවේ. ඒ ගමන් මටත් කන්න ගෙනාවා. ඉතින් අපි දෙන්නම පික්නික් එකක් ගියා වගේ පානුයි පරිප්පුයි කකා තමයි ඔය ඉන්නේ. මෙයා නම් දැන් කාලා පණ්ඩි ෆුල් කරගෙන තමයි ඉන්නේ. උඩට නගින්න කම්මැලිකමේ ඉන්නවා. ඔන්න ඉතින් කම්මැලිකම පැත්තකින් තියලා ආයෙත් ගහට නැගලා කරාබු කඩන ගමන් තමයි ඔය ඉන්නේ. කරාබු කඩලා ඉවර වුණාම ඒ වගේ කොළ ඉවත් කරලා තමයි එයාලා කොච්චර කිලෝ ගාණක් කඩලා තියෙනවද කියලා තීරණය කරන්නේ. මේ තියෙන්නේ නැටි ඉවත් කරපු කරාබු වැට. අපේ බබා නම් ඉතින් ඒ වගේ සෙල්ලම් කර ඉන්නේ. ඒක නිකන් එයාගේ සෙල්ලම් ගෙදර වෙලා. පේනවනේ කොලන් ගොඩ. එහෙනම් ඊළඟ පාරත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.